හලෝ කොහොමද මගේ යාළුවනේ ඔන්න ඉතින් අද දවසේදී මගේ ගමනාන්තය සිදුවෙන්නේ කොළඹ කොටුව සහ ඊටත් එහා යනවා. ඉතින් මට සිදු වෙනවා මගේ ගේ ගාව තියෙන පුංචි ස්ටේෂන් එකෙන් ප්‍රධාන ස්ටේෂන් එකකට යන්නට. මොකද නැත්තම් පැය ගාණක් මට යන්න වෙනවා. ඉතින් ශීඝ්‍රගාමී දුම්රියට නගින්න එක්ස්ප්‍රස් එක ගන්න මට හික්කඩුවට යන්න වෙනවා. ඉතින් මම හික්කඩුවේදී මම හික්කඩුවට ඇවිල්ලා හික්කඩුවෙන් මම ට්‍රේන් එක මාරු කරනවා. නැවත ස්ටේෂන් එකට වෙලා ඉන්නවා එක්ස්ප්‍රස් එක එනකම්. බෙලියත් ඉඳන් එනවා මේ වෙලාවට එක්ස්ප්‍රස් එකක්. ඉතින් මම මේකේ නගිනවා. ඉතින් මම කොළඹට එනකොට තියෙන අපූර්වතම සුන්දර ස්ථාන සහ මේකෙදි මම කැමරා කාචි දසු කර ගන්නවා විවිධ දුම්රියන් එහෙම. ඉතින් ඔබට පුළුවන් ඉතින් මේ ලස්සන සුන්දර හික්කඩුව දුම්රිය ස්ටේෂන් එක ඉතින් ඔයාලට ගොඩාක් වීඩියෝ මම මෙතන ඉඳන් කරනවා. ඉතින් බලන්න මේකත් හරිද? ඉතින් ඔය ගාල්ල පැත්තට යන මාතර පැත්තට යන කෝච්චිය ඔයාලා දකින්නේ. අපි ඊළඟට බලමු. දැන් ඔන්න මම හික්කඩුවට ආපු කෝච්චිය තමයි උතන තියෙන්නේ. ඒක අලුත්ගම බලා තමයි ඒක දාවේ වෙන්නේ. ඉතින් ඔය වගේ පුංචි සිදුවීම් බොහෝමයක් මේ වීඩියෝ එක අවසාන වෙනකම් මම දාලා තියෙනවා. ඉතින් ඔයාලා බලන්න නරඹන්න. ඔන්න ඉතින් මම කොළඹට යන්න තියෙන මගේ මේ ටයිම් එකට තියෙන එක්ස්ප්‍රස්ම ට්‍රේන් එක තමයි දැන් මම ගන්නෙ. ඉතින් ඕකේ තමයි මම යන්නේ. ඕකේ ගමන් ගන්නකොට මග ස්ටේෂන් වල නතර කරන්නේ නැහැ. ප්‍රධාන ස්ටේෂන් 4-5ක තමයි නතර කරන්නේ. ඒකයි පැය දෙකකින් වගේ කොළඹට යනවා කෝච්චිය. ඔබ මේ දකින්නේ පානදුර ඉඳන් හලාවතට යන්න තියෙන කෝච්චියයි. ඉතින් ඔබට දකුණු ඉඳන් එනවා නම් හලාවතට යන කෙනෙක් නම් පානදුරේදී ඔන්න ඔය කෝච්චියට මාරු වුණා නම් ඒත් හරියි. දැන් ඔබ දකින්නේ පානදුර ස්ටේෂන් එක පහු වෙලා කොළඹ පැත්තට යනකොට පහු කරන පාලමයි. ඉතින් මේ පාලමේ වීඩියෝ එක තමයි දැන් ඔයාලා දකින්නේ.
ඔන්න එහෙනම් පැය දෙකකට පස්සෙ අපි කොළඹ කොටුව දුම්රිය ස්ථානයට ආවා. ඉතින් ස්තුතියි මේ වෙනකන් මේ වීඩියෝ එක බලපු ඔයාට. thank you. එහෙනම් subscribe කරලා comment එකක් දාලා like කරලා share කරලා යන්න හොඳේ.